Hi beauties. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් මම ඔයාලව ලස්සන කරන ස්වභාව ධර්මයේ රහසක් අරගෙන ආවා. මෙන්න මේක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ හදාගන්නේ කොහොමද කියලා. විටමින් C සීරම් එකක් අපි කොහොමද අඩු මුදලක් මේකට වැය වෙන්නේ කොහොමද ගෙදරදී හදාගන්නේ කියලා අපි බලමු. ඉදිරියේදී මම වීඩියෝ එක ඔයාලට කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. ඊට කලින් අපි චුට්ටක් කතා කරමු. අමතක නොකර වීඩියෝ එක බලන ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. පල්ලෙහා තියෙන notification bell icon එක click කරන්න. ස්කින් එකේ පැහැපත්කම ගැන හිතන හැමෝටම මතක් වෙන දෙයක් නේ විටමින් C කියන්නේ. විටමින් A තරමටම විටමින් C අපිට හරි ෆ්‍රෙන්ඩ්ලි ස්කින් ෆ්‍රෙන්ඩ්ලි විටමින් එකක් තමයි විටමින් C කියන්නේ. විටමින් C අපි ගොඩක් අය භාවිතා කරනවා ටැබ්ලට්ස් වශයෙන්, ඒ වගේම හපලා කන පෙත්ත වශයෙන්, ඒ වගේම වතුරට දාලා අපිට ඩ්‍රින්ක් එකක් විදිහට බොන විදිහට එනවා. ඒ වගේම අපිට ස්වභාවික විදිහට ගන්න පුළුවන් පැංගිරි කුලයේ තියෙන පළතුරු වලින්, ඒ කියන්නේ සිට්‍රස් කුලයේ තියෙන පළතුරු වලින්, ඒ කියන්නේ දෙහි දොඩ, නාරං, අන්නාසි ඔය වගේ දේවල් අපිට ගොඩක් විටමින් C බහුලයි. ඉතින් මේ විටමින් C සීරම් එක මගින් අපේ හැමේ තියෙන මේ අඳුරු පැල්ලම් අඳුරු ගතිය යවන්න පුළුවන් මේක පාවිච්චි කරන්න. මම මේක ඔයගලන්ට මේක හැදුවට පස්සේ මේ වගේ බොටල් එකකට හරි ඔයගලන්ට පහසු බොටල් එකකට හරි දාලා පාවිච්චි කරන. විශේෂයෙන්ම මම වෙනදා කියනවා වගේම ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්න. නමුත් ඉර එළියට වැඩි නිරාවරණය වෙන්න තියන්න එපා. මොකද විටමින් C කියන්නේ විශේෂයෙන්ම ඉක්මනින්ම විනාශ වෙන්න බලන විටමින් එකක්. ඒ හින්දා ඉර එළිය වැදෙන්න තියන්න එපා. අඳුරේ තියෙන්න ඕන එකක් තමයි ඒක. ඒ වගේම පාවිච්චි කරද්දී මම මේක වැඩි හරියක්ම ඔයාලට කියන්නේ රාත්‍රී කාලයේදී, හවස් කාලයේදී පාවිච්චි කරන්න කියලා. මොකද විටමින් C එළිය ගාගෙන ගියාම ටිකක් ඒක ප්‍රතිඵල අපිට ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ස්කින් එක සෙන්සිටිව් ගතිය වැඩි වෙනවා වැඩි. ඒ හින්දා මේක වඩාත්ම සුදුසු හවස් වරුවේ නැත්තම් රෑ හොඳට ස්කින් එක ක්ලීන් කරලා ඔයගලන්ට මේක නයිට් සීරම් එකක් විදිහට පාවිච්චි කරලා නිින්දට යන්න පුළුවන්. පහුවෙන්ද හොදලා දාලා අරින්න පුළුවන්. දවසට දෙපාරක් විතර මේක යූස් කරන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ඇතුළතදී ගාගෙන ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හවසට පාරයි, ආයෙ රැට පාරයි, මේ විදිහට දිනපතා පාවිච්චි කරන්න හොඳ ප්‍රතිඵල ඔයගලන්ට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම විටමින් මේවා ඇඟෙන් බාහිරට ගන්නවා වගේම අපි ආලේපනයක් වශයෙන් ගන්නවා වගේම අපේ හැමේ නිරෝගීතාවයට, ඒ වගේම හැමේ ලස්සනට හොඳට වතුර බොන්න, දොඩම් කෑලි දෙක තුනක්, ඒ වගේම නාරං ඔයගලන්ට තියෙන මොනවාද ඒ තියෙන මොනවා හරි පළතුරු ජාතියක් පොඩි කෑලි කපලා වතුරකට දාලා වතුර එක බොන්න ආස හිතන විදිහට හදාගෙන ඔයගොල්ලෝ ගොඩක් වතුර බොන්න. එතකොට තමයි ඔයගොල්ලන්ගේ ස්කින් එක ගොඩක් ලස්සන වෙන්නේ. විටමින් C වැඩිපුර තියෙන එළවලු පළතුරු පාවිච්චි කරන්න. තව පැන නගින ප්‍රශ්නයක් තමයි විටමින් C කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද කියලා අමතරව ගන්න ඕන නම් ස්වභාවිකව නැතුව, ඒ කියන්නේ පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න. දෙහි දොඩම් එතනින් ගියාම නාරං, අන්නාසි ඔය වගේ පළතුරු වලින් විටමින් C ප්‍රමාණයක්, ඇඹරැල්ලා ඒ වගේ දේවල් හරි මේ නෙල්ලි ගොඩාක් විටමින් C බහුල පළතුරු ඒවා ගන්න බලන්න. එහෙම ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, අපහසු කෙනෙක් ඒවා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් තමයි අපි අමතර වයිටමින් කැප්සූල්ස් වලට යන්න ඕනේ. විටමින් C මිලිග්‍රෑම් 500ක් 1000ක් අතර දෛනිකව අපිට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකක් වශයෙන්
ඇඟට එකතු කරගන්නවා නම් ඔයාලට පුළුවන් ඒක උදේවරුේ පාවිච්චි කරන්න. ඒක වඩාත් හොඳයි. ඒකේ අපිට හොඳ ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා. ගොඩක් මිනරල්ස් ಜಾති විටමින්ස් වර්ග තියෙන කැප්සියුල්ස් වගේ දේවල් රාත්‍රී නිින්දට යනකොට ගන්න එපා. විටමින් E වගේ කරල් ගන්න කෙනෙක් ඉන්නවා නම් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වගේ ඒව ගන්න එපා කියන්නේ ඒකින් වෙන්නේ අපේ එනර්ජි එක වැඩි කරනවා. එතනින් ගියාම අපි අර ප්‍රබෝධමත්කම වැඩි කරනවා. එතකොට නිින්ද යන ලෑස්ති වෙලා ඒ වගේ දේවල් බොනකොට අපිට නිින්ද යන ගතිය අඩු වෙයි. කියන්නේ නිදිබර ගතිය අඩු වෙනවා. ඒ හින්දා ඒ වගේ වයිටමින්ස් තියාගන්න උදේවරුේ පාවිච්චි කරන්න. දැන් කොණ්ඩේ වැවෙන්න එතනින් ගියාම තව ස්කින් එකේ නරිෂින් එකට වයිටමින් E වගේ පාවිච්චි කරන අයට ඒක පුළුවන් හවසට ඒ කියන්නේ රාට නිින්දට යනකොට බොන්න. ඉතින් ඔය දෙකේ වෙනස පොඩ්ඩක් දැනගෙන හිටියනම් ඔයගොල්ලන්ට ඒක වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මම ඒක කිව්වේ. ඒ වගේම මට කියන්න මේ දෙයක් මතක් වුණා. මෙච්චර කාලයක් අපේ මේ ස්වභාවික ආලේපන පාවිච්චි කරලා ස්කින් එක ලස්සන කරගත්ත නංගිලා ඉන්නවා මල්ලිලත් ඉන්නවානේ. තව අක්කලා ඉන්නවා. ඒගොල්ලන්ට මම ආරාධනා කරන්න කැමතියි. ඔයගොල්ලන්ට කැමති නම් මගේ page එකට ඔයගොල්ලන්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. මම ඒවා ආසාවෙන් ආදරෙන් මම ඒවා මගේ page එකේ දාන්නම්. මොකද මට මගේ page එකේ messenger එකේ ඒ වගේ මට පෞද්ගලිකව ෆොටෝස් ලැබිලා තියෙනවා. නමුත් ඒවා මට ඒවා එහෙම දාන්න පුළුවන් කම නැහැ. මම එහෙම දාන්නෙත් නැහැ. ඔයගොල්ලන්ගේ කැමැත්තක් තියෙනවා නම් විතරක් කැමති අය විතරක් ඔයගොල්ලන්ගේ මේ විදිහට ස්කින් එක තිබ්බේ before after photos වගේ ඔයගොල්ලෝ කැමති නම් විතරක් හරිද? කැමති නම් විතරක් දාන්න. මට මම ආසාවෙන් ඒවා මගේ page එකේ දාන්න. ඒක මට සතුටක්. ඒ වගේම මේ හැම වීඩියෝ එකක් අවසානයේදී ඔයාලට මට කියන්න බැරි වෙච්ච දේවල් ඒ වගේම මේවට යොදාගත්ත අමුද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවා ගැන විශේෂ විස්තරයක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ලියලා තියෙනවා. ඒ වගේම මගේ Instagram page එක Facebook page එක ඒ වගේ දේවල් වලට යන links ඔක්කොම දාලා තියෙනවා. ඒ වගේම සමහර අවශ්‍ය කරන කාරණා තව මම පෙළගස්සලා තියෙනවා. ඔයාලට ඒකේ description box එකේ බලන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් කියවන්න. එහෙනම් ඉතින් අපි යමු නේද කොහොමද වීඩියෝ එකේදී මේක හදාගන්නේ කියලා. උකු ගතිය ටිකක් වැඩියෙන් අවශ්‍ය නම් ඇලෝජෙල් හැඳි දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට දොඩාංශ ටිකක් දැම්මට පස්සේ හොඳට කලවම් කරගෙන ඉන්පසු අපිට පුළුවන් ආමන්ඩ් ඔයිල් දාන්න.
මෙතනදී ආමන්ඩ් ඔයිල්ම යූස් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද අපි හදන්නේ ස්කින් එක බ්‍රයිට් වෙන, ෆෙයා වෙන වයිටමින් C සීරම් එකක්නේ. ඒ හින්දා මම මෙතනදී අරගෙන තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ස්කින් එක ෆෙයා වෙන්න බලන දේවල් තමයි තියෙන්නේ. විටමින් E කරලක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ආමන්ඩ් ඔයිල් නැත්තම්. ආමන්ඩ් ඔයිල් නැහැ කියලා හදන්න නැතුව ඉන්න එපා. ඒ මුකුත්ම නැත්තම් ඔයාලට පුළුවන් ඉවනින් ප්‍රීම්රෝස් ඔයිල් එක හරි යූස් කරන්න. හොඳට කලවම් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ වගේ සිලින්ජ එකක් ආධාරයෙන් මම බොටල් එකට සීරම් එක පුරව ගන්නවා. ඔයාලටත් පුළුවන් මේ විදියට මේ බොටල් එකකට දාගන්න. ඔන්න දැන් ඉතින් අපි අපේ වයිටමින් C සීරම් එක හදලා ඉවරයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සීරම් එකක් තමයි මේක. ඔන්න දැන් ඉතින් ඔයාලා දැක්කනේ කොහොමද ගෙදරදීම වයිටමින් C සීරම් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා හදලා try කරලා බලන්න. විශේෂ අවස්ථාවක් තියෙනවා කියන්න. sensitive skin එකක් තියෙනවා නම් ඉස්සෙල්ලා මොකද මේකේ වයිටමින් C කියන්නේ ටිකක් ඇඟේ අපි දන්නවනේ දෙහි පොඩ්ඩක් ගෑවුනාම පොඩි දන ගතියක් ඇති වෙනවා. මූණ කියන්නේ ගොඩක් සංවේදී හමක් තියෙන තැනක්. ඒ වගේම ගොඩක් sensitive skin එකක් කියන්නේ ගොඩක්ම අනිත් skin වගේ නෙමෙයි. ඒගොල්ලන්ට ගොඩක් ඒවා පාවිච්චි කරන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ හරිය වගේ පොඩ්ඩක් ආලේප කරලා බලලා ඉවර වෙලා ප්‍රශ්නයක් නැත්තම් ඒක පැය ගාණක් තියලා මුකුත් ඇලර්ජි එකක් එන්නේ නැත්තම් විතරක් ඒක යූස් කරන්න. ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ওই විදිහට ඔයාලා කරලා බලන්න ඔයාලා. එහෙනම් ඉතින් වෙනදා වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් කියවම මට ගොඩක් සතුටුයි. thank you ඔයාලා හැමෝටම කමෙන්ට් කරනවට ඔයාලගේ ආදරේ මට ගොඩක් වටිනවා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ලස්සන රහසක් මම හැමදාම කියනවා වගේ යාළුවෙක් අතර තමන්ගේ දන්න කෙනෙක් අතර ෂෙයා කරගෙන තිබ්බාම ඒකින් ඔයාව තවත් ලස්සන වෙනවා. මම තවත් ඔයාලට ලස්සන වෙන රහසක් අරගෙන එන්නකම්. එහෙනම් ඉතින් ගිහින් එන්න. බයි. If you walking